ආශ්චර්යයක් වේවා ඔබ සියලුම දෙනාට. අද අපි ඇවිල්ලා ඉන්නේ සුන්දර කුරුණෑගල නගරයේ. සුන්දර ඇතුගල් පුරවරයේ. අද අපි පොඩි අමුතු වැඩක් කරන්න යන වෙනස්ම විදිහේ වැඩක්. මාත් එක්ක ඔයාලට එන්න පුළුවන් ඒ වැඩේ වෙන්නේ කොහොමද කියලා බලන්න. එන්න යන්න මාත්. ඔබතුමිය මේ රට යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් හරි පුතෙක්ට හරි යාළුවෙක්ට හරි යවන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔබතුමිය තෝරගන්න විදේශ රැකියා ආයතනය නම් මොකක්ද? Greenway. Greenway. ඒකට හේතු කියන්නේ හේතුව. මම ගියේ Greenway. ඔබතුමිය කලින් ගිහින් දෙනවා? ඔව්. විස්තරයක් මොකක් හරි කියන්න දෙනවද? අනේ හරිම හොඳයි යාලා. හරි සරි බොහොම ස්තුතියි. තෝරගන්න විදේශ රැකියා ආයතනය මොකක්ද? අවංකවම අදහස ප්‍රකාශ කරන්න. Greenway agency හොඳයි විශ්වාසයි. හරි සරි හරි. ඒකේ බොස් අපේ ගමේ. එහෙමද? ශාන්ත මහත්තයා. සාන්දු මහත්තයා. ඔව්. විදේශ රැකියා ආයතන වලින් ඔබතුමිය රට යනවා නම් හරි නෑදෑ කවුරු හරි යාළුවෙක් හරි යවනවා නම් ඔබතුමිය තෝරගන්න විදේශ රැකියා ආයතනය කොහොමද? ඔව් Greenway විදේශ රැකියා. ඒකට අදහස කියන්නේ ඇවිල්ලා තියෙනවද ඔබතුමිය? ඔව් ඇවිල්ලා තියෙනවා. රට යන බලාපොරොත්තු වෙන ඒජන්සි එකක් තියෙනවා නම් ඒක නම කියන්න. මම නම් ඉගෙන ගන්නවා ෆොරින් එන්න තමයි යුරෝප් කන්ට්‍රි වලට එන්න. මම Greenway agency එක බලලා තියෙනවා පොඩ්ඩක්. බලලා තියෙනවා. ඇවිල්ලා තියෙනවා Greenway agency එකට. TikTok එකෙන් බලලා තියෙනවා. බලලා තියෙනවා. excuse me miss පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? අපි social experiment එකක් කරනවා. දැන් ලංකාවේ ඒජන්සි ගොඩක් තියෙනවානේ. ඒ ඒජන්සි අතරින් ඔබතුමිය විදේශ රැකියාවකට යන්න බලාපොරොත්තු වෙනවා නම් යන්න බලාපොරොත්තු වෙන ඒජන්සිය මොකක්ද? අවංක උත්තරයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. Greenway. ඔව් ඔබතුමිය ඇවිල්ලා තියෙනවා Greenway ආයතනයට. ඇවිල්ලා නැහැ මගේ මල්ලි ගියේ කෙනෙක්. excuse me miss පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? අපි social experiment එකක් කරනවා පොඩ්ඩක් සමීක්ෂණයක්. කතා කරන්න කැමතිද? ඔබතුමිය රට යනවා නම් ඒ කියන්නේ විදේශ රැකියාව බලාපොරොත්තු වෙන රට යනවා නම් ඒකට යන්න කැමතිම විදේශ රැකියා ආයතනය මොකක්ද? Greenway. හරි. ඒකට යන්න විශේෂ හේතුවක් තියෙනවද? යාළුවෝ කියලා තියෙනවා. විශ්වවිද්‍යාලය තියෙන එක. මොකද්ද? ඉතින් මම ඒකට කැමතියි. රට යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් රට යන්න බලාපොරොත්තු වෙන විදේශ රැකියා ආයතනය මොකක්ද? සාමාන්‍ය දැන් මේ නම් මේ කුරුණෑගල තියෙන්නේ Greenway agency තමයි හොඳ එක. කියලා තියෙනවද යාළුවෝ? ඔය ඒකේ අපේ යාළුවෝ නම් ගොඩක් ඉන්නවා ඒකෙන් තමයි ගියේ. ඉතින් ඒගොල්ලෝ මොකයි වගේ වැඩක් කරන අය නේ. සිද්ධියක් ලබාගෙන තියෙනවා. මේ ඉතින් උගත් ඒකට තමයි ඉන්නේ. යනවා නම් රට යන්න යනවා නම් ඒජන්සියක් විදියට. ඒ කියන්නේ ඔබද මේ රට යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් යාළුවෙක් හරි කියනවා නම් තෝරගන්න විදේශ රැකියා ආයතනය නම් තමයි කියන්නේ. Greenway agency. Greenway agency. ඒකට විශේෂ හේතුවක් තියෙනවද? ඒක ආරක්ෂිතයි. අහලා තියෙනවා. හරි හරි thank you. ඔබතුමිය හරි යාළුවෙක් හරි රට යන්න බලාපොරොත්තු වෙනවා නම් තෝරගන්න විදේශ රැකියා ආයතනය නම් මොකක්ද? Greenway agency. ඒකට විශේෂ හේතුවක් තියෙනවද? විශ්වාස වැඩි තැනක් කියලා. හරි මේ සරි බොහොම ස්තුතියි. රට යන්න නිර්දේශ කරන හෝ ඔබතුමා යන්න කැමති ඒජන්සිය නම මොකද්ද? Greenway. ඔව් ඒකට විශේෂ හේතුවක් තියෙනවද? මොකද ලංකාවේ දැනට ප්‍රසිද්ධම කියන්නේ මනුස්ස විශ්වාසවන්ත තැනක් කියලා තමයි දැනට ප්‍රසිද්ධ රටේ. ප්‍රසිද්ධ නේද? හරි බොහොම ස්තුතියි. ඔබතුමියගේ දරුවෙක් හරි යාළුවෙක් හරි රට යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් රට යවන්න කැමති විදේශ රැකියාව එක නම මොකද්ද? Greenway. ඔව් ඒ කියන්නේ ඒකට විශේෂ හේතුවක් තියෙනවද? මගෙන් ඉගෙනගත්ත දරුවෝ ගොඩක් ඔය හොටෙල් කෝස් ඔබතුමිය එකකට ගුරුතුමියක්ද? ගිහින් තියෙනවා. ඔබතුමිය ගුරුතුමියක්ද? ඔව්. එහෙනම් ගිහින් තියෙනවා. ඔව්. ඒ නිසා ඒක රෙකමන්ඩ් කරනවා. හරි බොහොම ස්තුතියි. ඔබතුමිය රට යන්න බලාපොරොත්තු වෙනවා නම් යාළුවෙක්ට හෝ රෙකමන්ඩ් කරනවා නම් ඔබතුමිය යන්න බලාපොරොත්තු වෙන විදේශ රැකියා ආයතනය නම මොකක්ද? සාමාන්‍යයෙන් මේ පැත්තේ නම් ප්‍රසිද්ධ තියෙන Greenway එකනේ. Greenway තමයි ඉතින් කියන්න වෙන්නේ. ඔව්. හරි බොහොම ස්තුතියි. මේත් සමගින් අපගේ සමීක්ෂණ කටයුතු සියල්ල නිමවටපත් වෙනවා. ඔබට පැහැදිලිවම දැක ගන්න පුළුවන් වෙන්නේ නැති අප ආයතනය කෙරෙහි ජනතාවගේ තිබූ විශ්වාසය පිළිබඳව එය 100%ක්ම ජනතාවගේ හදවත් තුළ ස්ථාපිත වෙලා තිබෙන බව අපට පැහැදිලි. එම නිසා අපගේ ආරාධනය මේ මතුවටත් ඔබ අප සමග දිගින් දිගටම අත්කල් බැඳගෙන ඉන්නාමෙන් අපි ආදරයෙන් ඉල්ලා සිටිනවා. බොහොමත්ම ස්තුතියි.